ස්ලෙගා ස්පෝකන් ඉංග්‍රීසි ක්ලබ් මේ ඉංග්‍රීසි කතා කරන සමාජය තුළ ඒකට සම්බන්ධ වී ඉංග්‍රීසි කතා කරන්න නිරන්තරයෙන් උත්සාහ කරන සිසුන් වෙනුවෙන් අපි සරල විවිධ මාතෘකා තෝරගන්නවා ඔබගේ කතාව අවසන්නට කතාවට යොමු කිරීමට යහළුවන් සමග එකට කතාවට යොමු කිරීමට අද අපි ඔබට යොමු කරන මාතෘකාව වන්නේ picture description එහෙම නැත්නම් පින්තූරයක් දෙස බලා ඒ විස්තර කිරීම. නොයෙකුත් ක්‍රියාකාරීත්වයකින් යුත් පින්තූරයක් අරගෙන එහි තිබෙන තොරතුරු විස්තර ඉදිරිපත් කිරීම ප්‍රකාශ කිරීම ඉංග්‍රීසි කතාව වැඩි කිරීමට හේතු වන ක්‍රියාවලියක්. ඒ අනුව අපි ඔබට පින්තූරයක් ඉදිරිපත් කරනවා. එය විස්තර කරන හැටි මේ වීඩියෝ තුලින් ඉදිරිපත් කරනවා. එය බලාගෙන ඔබටත් නොයෙකුත් පින්තූර අරගෙන එය ඩිස්ක්‍රයිබ් කරන්න, එය පැහැදිලි කිරීම ඔස්සේ යාළුවන් සමග ඉංග්‍රීසි භාෂාව වර්ධනය කර ගැනීමට හැකියාව ලැබේවි. In this lesson, you can learn how to describe a picture. In English, English භාෂාවෙන්. Describing a picture is very useful to improve our speaking ability. පින්තූරයක් පැහැදිලි කිරීම, විස්තර කිරීම, describing a picture is very useful. හරිම ප්‍රයෝජනවත් to improve your speaking ability. වාගේ ඉංග්‍රීසි කතාව වර්ධනය කරන්න, වැඩි කරන්න ඉතාම වැදගත් වෙනවා. මේ describing a picture පින්තූරයක් අරගෙන ඒක පැහැදිලි කිරීම. You need to find out a picture and try to describe it in your own words. දැන් මෙතනදී ඔයාට අවශ්‍ය වෙනවා පින්තූරයක් හොයාගන්න. You need to find out a picture and try to describe උත්සාහ කරන්න ඒක විස්තර කරන්න in your own words ඔබගේම වචනේ. පුළුවන් හැටියට වැරදෙන්නත් පුළුවන්. නමුත් විස්තර කරන්න උත්සාහ කරන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය පසුබිම අපි මේ පාඩමින් ලබා දෙනවා. It's also a good way to practice your general English skills. මේක මේ ඔයාගේ සාමාන්‍ය ඉංග්‍රීසි දැනුම general English skills සාමාන්‍ය කුසලතාවයේ ඉංග්‍රීසියෙන් ඒක වර්ධනය කරන්නත් ලොකු පිටුවහලක් වෙනවා මේ describe in a picture කියන සුප්‍රසිද්ධ ක්‍රමවේදය activity based ඉංග්‍රීසි ඉගෙන ගැනීමටයි මේ බඳු ක්‍රමවේද යොදාගන්නේ. Take an interesting picture and try to describe it in English. ටිකක් interesting රසවත් නිකන් විශේෂතා තියෙන පින්තූරයක් ගන්න ඕනේ මේකට. Take an interesting picture and try to describe it. ඒක විස්තර කරන්න උත්සාහ කරන්න in English ඉංග්‍රීසි භාෂාවෙන්. You can practice your speaking and learn some new English vocabulary. ඉංග්‍රීසි practice කරන්නත් පුළුවන්. මේකෙන් ඔයාට හොඳ අලුත් වචන මාලාවක් ඉගෙන ගන්නත් මේකෙන් හැකියාව ලැබෙනවා. In this lesson, you can learn how to describe a picture in English in clear, detailed language. මේ පාඩමේදී ඔබට පින්තූරයක් විස්තර කරන හැටි පැහැදිලි සවිස්තරාත්මක භාෂාවකින් ඉගෙන ගන්න පුළුවන්. In this lesson, මේ පාඩමේදී you can learn how to describe a picture in English. ඔයාට පුළුවන් කොහොමද ඉංග්‍රීසියෙන් පින්තූරයක් විස්තර කරන්න කියලා ඉගෙන ගන්න. In clear, පැහැදිලි, detailed language සවිස්තරාත්මක භාෂාව. What's the best way to start your description? ඔයාගේ මේ පින්තූරය විස්තර කිරීම පටන් ගන්න තියෙන හොඳම ක්‍රමය මොකක්ද? Best way. What's the best way to start your description? ඔයාගේ විස්තරේ පටන් ගන්න තියෙන හොඳම ක්‍රමය මොකක්ද? Start with a summary giving a general description of the picture. Start කරන්න මේ දැන් පින්තූරය ගත්තාම මේකේ general description එකක් පොදු පැහැදිලි කිරීමක් සමරි කරලා සාරාංශ කරලා of the picture පින්තූරය and what you can see. පින්තූරය ගැන පොදු අදහසක් දක්වලා ඔබට දකින්න දේ පිළිබඳව සාරාංශයකින් වැඩේ පටන් ගන්න. Let's do an example. You had better summarize what you see in one or two sentences. දැන් මේ කාර්යාවලේදී ඔබ වඩා හොඳයි. You had better summarize what you see. ඔබ දකින දේ සාරාංශගත කිරීම. summarize කරනවා කියන්නේ සාරාංශගත කරනවා. You had better summarize what you see in one or two sentences. එක වාක්‍යයකින් දෙකකින් විස්තර කිරීම පැහැදිලි කිරීම කරන්නට පුළුවන්. You could say මෙන්න මෙහෙම කියන්න පුළුවන් ඔයාට. There are 3 cars next to the building. building එකට එහා පැත්තේ next to කියන්නේ එහා පැත්තේ කාර් 3ක් තියෙනවා. මේ there are කියලා කියන්නේ යම් දෙයක් යම් කෙනෙක් ඉන්නවා තියෙනවා කියන අදහස. There are 3 cars බහුවචනයේ there are ඒක වචනයේ there are 3 cars next to the building. building එකකින් එහා පැත්තේ කාර් 3ක් තියෙනවා. There's a girl behind the car. කාර් එක පිටිපස්සේ ගෑනු ළමෙක් ඉන්නවා. behind කියන්නේ පිටිපස්සේ. There's a girl behind the car. කාර් එක පිටිපස්සේ ගෑනු ළමෙක් ඉන්නවා. There are 2 boys playing in the ground. පිට්ටනියේ සෙල්ලම් කරමින් ළමයි පිරිමි ළමයි දෙදෙනෙකු සිටිනවා. පිට්ටනියේ සෙල්ලම් කරමින් පිරිමි ළමයි දෙදෙනෙකු සිටිනවා. There are 2 boys පිරිමි ළමයි දෙදෙනෙකු සිටිනවා. playing in the ground පිට්ටනියේ සෙල්ලම් කරමින්. There's a table by the window. ජනේලේ අසල by කිව්වේ අසල. There's a table by the window. ජනේලේ අසල මේසයක් තිබෙනවා. යම් උදාහරණයි මේ ඔබට ලබා දෙන්නේ පින්තූරයක් තුල
ඔබ කොහොමද විස්තර කරන්නේ කියන කාරණේ පැහැදිලි කිරීමට. there's a table by the window. ජනේලය අසල ටේබල් එකක් තියෙනවා. there's a man working under the tree. ගහයට වැඩ කරමින්. working under the tree ගහයට වැඩ කරමින් මිනිසෙක් ඉන්නවා. there's a man working under the tree. මේ බඳු සාරාංශගත කිරීමක් කරන්න පුළුවන් මුළු පින්තූරේ තියෙන ප්‍රධාන කාරණාව සම්බන්ධව. and also ඒ වගේම you can say ඔබට මෙන්න මෙහෙමත් මේක කියන්න පුළුවන්. the picture shows many children playing in the ground. මේ පින්තූරෙන් පෙන්නනවා බොහෝ ළමයි පිට්ටනිය සෙල්ලම් කරමින් ඉන්නවා. the picture shows පින්තූරේ පෙන්වා දෙනවා. the picture shows many children බොහෝ ළමයි playing in the ground පිට්ටනිය සෙල්ලම් කර කර ඉන්නවා. the picture shows මේ විදිහට පින්තූරයක් විස්තර කරනකොට picture shows කියන ප්‍රේස එක වාට යොදා ගන්න පුළුවන්. the picture shows a ground with many children near the tree. පින්තූරේ පේනවා ළමයි ගොඩක් එක්ක පිට්ටනියක් මේ ළමයි ඉන්නේ near the tree ගස ළඟ. ගස ළඟ ළමයි ගොඩක් සමග පිට්ටනිය ගොඩක් ළමයි ඉන්නවා පින්තූරේ පෙන්නනවා. picture shows a ground පිට්ටනියක් with many children near the tree ගස යට බොහෝ ළමයි සිටින පිට්ටනියක් මේ පින්තූරෙන් පේනවා. මේ වගේ සරල වාක්‍ය වලින් ඔයගොල්ලන්ට පුළුවන් පින්තූරය සාරාංශගත කරන්න. ඉස්සෙල්ලාම පින්තූරේ තියෙන ප්‍රධාන කාරණේ වාක්‍යයකින් දෙකකින් ප්‍රකාශ කරන්න. මොකද්ද පින්තූරෙන් පේන්නේ? කවුද පින්තූරේ ඉන්නේ? මොනවද පින්තූරේ තියෙන්නේ කියන කාරණේ. ඊට අමතරව මේ මම කියන උදාහරණ ඔස්සේ ඔබ පින්තූරයක් අරගෙන බොහෝ දේ කියන්නට මේ වාක්‍යයට උත්සාහ කරගත යුතුයි. More examples. There are 3 people cooking in a kitchen. මිනිස්සු 3 දෙනෙක් කුස්සියේ උයමින් ඉන්නවා. There are 3 people cooking in a kitchen. කුස්සියේ මිනිස්සු 3 දෙනෙකු උයමින් ඉන්නවා. Oh, picture shows 3 ladies cooking together. පින්තූරේ පෙන්නනවා කාන්තාවන් 3 දෙනෙකු එකට එකතු වෙලා ඉවුම් පිහුම් කරනවා. Picture shows 3 ladies cooking together. ladies ලා කාන්තාවන් 3 දෙනෙකු එකට උයනවා පින්තූරේ පෙන්නනවා. වගේ වැකි ඔබට ගොඩනගා ගන්න පුළුවන් ඔබගේ පින්තූරේ හරහා. You could use these phrases. ඔබට පුළුවන් පාවිච්චි කරන්න මේ phrases කියලා කිව්වේ මේ වාක්‍ය ඛණ්ඩ. You could use ඔබට භාවිතා කරන්න පුළුවන් these phrases මේ වැකි to describe a picture පින්තූරයක් විස්තර කරන්නට. මෙන්න මේ වගේ වාක්‍ය ඛණ්ඩ. there is there මම පෙර සඳහන් කර පරිදි there is there කියන්නේ ඉන්නවා තියෙනවා. there is a dog බල්ලෙක් ඉන්නවා. there are children ළමයි ඉන්නවා වගේ අදහස්. the picture shows මේකත් අපිට නිතර picture description එකට යොදා ගන්න පුළුවන්. පින්තූරයෙන් මෙන්න මෙහෙම පේනවා කියන අදහස දෙන්නට. using prepositions for picture description මේ පින්තූර විස්තර කරන්නට නිපාත පද prepositions භාවිතාව අතිශය වැදගත් වෙනවා. පින්තූරේ උඩ යට දකුණු පැත්තේ වම් පැත්තේ උඩ කෙළවරේ යට කෙළවරේ ආදී අදහස් අපිට අවශ්‍ය වෙනවා picture description එක සඳහා. ඒ අනුව මෙන්න මේ phrases ටික study කරන්න. in the top left ඉහළ වම් පැත්තේ, in the top left ඉහළ වම් පැත්තේ, at the top මුදුනේ නැත්තම් ඉහළ, in the top right ඉහළ දකුණේ, in the top left ඉහළ දකුණේ, on the left වම් පැත්තට වෙන්න, on the left වම් පැත්තට වෙන්න, in the center මැද, in the middle මැද, on the right දකුණු පැත්තේ, පින්තූරයට දකුණු පැත්තේ, on the right, in the bottom left යට වම් පැත්තේ, in the bottom left යට වම් පැත්තේ, at the bottom යට නැත්තම් පහළ, in the bottom right යට දකුණු පැත්තේ, in the bottom right යට දකුණු පැත්තේ. මේ විදියට උඩ යට දෙපැත්තේ ආදී වශයෙන් මේ පින්තූරේ උඩ යට දෙපැත්ත පැහැදිලි කිරීම සඳහා මේ phrases අධ්‍යයනය කරන්න. example එකක් දුන්නොත් on the left වම් පැත්තට වෙන්න, there's a girl with dark curly hair. වම් පැත්තට වෙන්න ඉන්නවා ගෑනු ළමෙක් කළු කර්ල් කොණ්ඩයක් සහිත ගෑනු ළමෙක් ඉන්නවා වම් පැත්තට වෙන්න. she is holding a mango. ඇය අඹ ගෙඩියක් අතින් අල්ලගෙනයි ඉන්නේ. she is holding a mango. ඇය අඹ ගෙඩියක් අතින් අරගෙනයි ඉන්නේ. මේවා example පමණයි. ඔබ දකින පින්තූරේ මේ දේවල් ආදේශ කරමින් යමක් කියන්නට මේ වීඩියෝව අධ්‍යයනය කළ යුතුයි. in the middle there's a man cleaning the hall. මැද මිනිසෙක් ඉන්නවා. පින්තූරේ මැද මිනිසෙක් ඉන්නවා ශාලාව පිරිසිදු කරමින්. in the middle there's a man cleaning the hall. ශාලාව පිරිසිදු කරමින් පුද්ගලයෙකු මිනිසෙකු සිටිනවා. at the bottom පහළ we can see අපිට දකින්නට පුළුවන්. at the bottom we can see some packets of noodles packet වගේක් තියෙනවා පින්තූරේ පහළ. at the bottom we can see some packets of noodles packet වගේක් තියෙනවා. useful phrases for picture description මේ පින්තූර පැහැදිලි කිරීමට විස්තර කිරීමට තවත් ප්‍රයෝජනවත් phrases කීපයක් මම පෙන්නන්නම්. in the background පසුබිමේ there are lot of buildings වගේ අදහස් අපිට කියන්නට පුළුවන්. background එකේ පසුබිමේ. in the middle මැද on the left වම් පැත්තේ, on the left there's a cat sitting on a table. වම් පැත්තේ පූසෙක් ඉන්නවා මේසයක් උඩ වාඩි වෙලා. on the left වම් පැත්තේ there's a cat පූසෙක් ඉන්නවා
ඉන්නවා sitting on a table මේසයක් උඩ වාඩි වෙලා. On the right දකුණු පැත්තේ on the right දකුණු පැත්තේ there's a man standing near the car. There's a man standing near the car. කාර් එක ළඟ හිටගෙන මිනිහෙක් ඉන්නවා දකුණු පැත්තේ. On the right දකුණු පැත්තේ there's a man standing near the car. කාර් එක ළඟ හිටගෙන ඉන්නවා. In the background පසුබිමේ we can see blue sky. අපිට දකින්නට තිබෙනවා නිල් අහස් කුස. In the background පසුබිමේ we can see අපිට දකින්නට පුළුවන් blue sky නිල් අහස and mountains කඳු වැටියක්. some mountains කඳු වැටි වගේක්. some mountains කඳු වැටි වගේක් දකින්නට පුළුවන්. The two people are sitting at the table together. මිනිස්සු දෙන්නෙක් එකට වාඩි වෙලා ඉන්නවා මේසය අසල. The two people are sitting. මිනිස්සු දෙන්නා වාඩි වී සිටිනවා at the table together. එකට එකතු වෙලා මේසය අසල වාඩි වෙලා ඉන්නවා මිනිස්සු දෙන්නා. මෙන්න මේ බඳු වාක්‍යයි ඔබ මේ picture description එක සඳහා යොදා ගන්න ඕනේ. තවත් example අපි ගෙන හර දැක්වුවොත් the two girls in the picture are talking to each other. පින්තූරේ ඉන්න ගෑනු ළමයි දෙන්න එකිනෙකාට කතා කරමින් සිටිනවා. talking to each other කියන්නේ එකිනෙකා. The two girls in the picture are talking to each other එකිනෙකාට කතා කරමින් සිටිනවා. The boy is playing with the dog. පිරිමි ළමයා බල්ලා සමග සෙල්ලම් කරමින් සිටිනවා. The boy is playing with the dog while his mother is cleaning the room. ඔහුගේ මව කාමරය පිරිසිදු කරන අතරතුර. The boy is playing with the dog. පිරිමි ළමයා බල්ලා සමග සෙල්ලම් කරමින් ඉන්නවා. while his mother is cleaning the room. while කියන්නේ අතරතුර අම්මා කාමරය පිරිසිදු කරමින් සිටින අතරතුර. The dogs are running through the ground. බල්ලෝ පිට්ටනියේ මැදින් through කියන්නේ මැදින් අතරින් දුවමින් සිටිනවා. The dogs are running through the ground. මෙහිදී present continuous tense එක නිතර භාවිතා කරන්න පුළුවන්. මොකද අපි පින්තූරයක් දකින්නේ සජීවී ආකාරයට නිසා. The dogs are running through the ground. පිට්ටනිය හරහා දුවමින් සිටිනවා. Two of them are black. ඔවුන්ගෙන් දෙන්නෙක් කළු පාටයි. Two of them are black. බල්ලන්ගෙන් දෙදෙනෙකු කළු පාටයි. And one in the middle මැද ඉන්න එකෙක්. And the one in the middle මැද ඉන්න එක is white and brown. සුදු සහ දුඹුරු පැහැති. Look at these sentences. මේ වාක්‍ය දෙස බලන්න. Look at these sentences. I suppose මම හිතනවා it might be a party. ඒක පාටියක් වෙන්න ඇති. I suppose මම හිතනවා මම අනුමාන කරනවා. I suppose මම හිතනවා මම අනුමාන කරනවා. It might be a party. පාටියක් වෙන්න ඉඩ තියෙනවා. I suppose he might be a fisherman. මම අනුමාන කරනවා ඔහු දීවරයෙක් වෙන්න ඉඩ තියෙනවා. I suppose මම හිතනවා he might be a fisherman. ඔහු දීවරයෙක් වෙන්න ඉඩ තියෙනවා. maybe කියන පදයට අපිට භාවිතා කරන්න පුළුවන්. එසේ වෙන්න පුළුවන් විය හැකි කියන අදහසින්. අපි වාක්‍ය මුල තනි පදයක් ලෙස දෙකට කඩන්නට එපා. තනි පදයක් ලෙස maybe he is a teacher. ඔහු ගුරුවරයෙක් වෙන්න ඇති. Maybe he is a teacher. ඔහු ගුරුවරයෙක් වෙන්න ඇති. Maybe he cannot walk. ඔහුට ඇවිදින්නට බැරුව ඇති. Maybe එහෙම වෙන්න පුළුවන් කියන එකයි වෙන්න ඉඩ තියෙනවා. He cannot walk. ඔහුට ඇවිදින්නට බැරි වෙන්නට ඉඩ තියෙනවා. නොහොත් ඔහුට ඇවිදින්නට බෑ වෙන්න ඕනේ. Maybe she is not well. වෙන්න ඇතැම් විට නැත්තම් ඇය අසනීපෙන් වෙන්නට ඕනේ. She is not well. ඇය සනීපෙන් නොවෙන්නට ඕනේ ඉන්න. Maybe කියන්නේ එහෙම වෙන්න ඉඩ තියෙනවා. Maybe she is not well. ඇය හොඳින් නැත්තම් සනීපෙන් ඉන්නේ නැහැ වෙන්න ඕනේ කියන අදහසයි maybe වලින් එන්නේ. අනුමාන කිරීමට maybe දාන්න පුළුවන්. එහෙම අනුමාන කරන්නට maybe යොදා ගන්න පුළුවන්. එහෙම වෙන්න ඉඩ තියෙනවා කියන අදහසින්. I suppose කියලා කියන්නේ මම හිතනවා මම අනුමාන කරනවා. maybe වෙන්න ඉඩ තියෙනවා. it must be එය විය යුතුයි කියන ප්‍රේස එකත් අපිට යොදා ගන්න පුළුවන්. it must be මම හිතනවා වෙන්න ඉඩ තියෙනවා. එය විය යුතුයි. he might be එයා වෙන්න ඉඩ තියෙනවා වගේ මේ ප්‍රේසස් ඔබට යොදා ගන්න පුළුවන් picture description එක සඳහා. ඉන් පසු මම සූදානම් වෙනවා යම් පින්තූරයක් අරගෙන වාක්‍ය කිහිපයක් පමණක් ඔබ වෙත ලබා දෙන්නට. එම පින්තූර බලා තවදුරටත් ඔබ වාක්‍ය ගොඩනගන්නට උත්සාහ කරන්න. දැන් මේ පින්තූරයේ දෙස බලන්න. There are some people in the picture. පින්තූරේ මිනිස්සු වගේක් ඉන්නවා. There are some people in the picture. There are කිව්වේ ඉන්නවා. There are some people in the picture. It seems to be a protest. ඒක විරෝධතාවයක් වගේ පේනවා. seem කියන්නේ වගේ පේනවා ක්‍රියාව. It seems to be a protest. ඒක විරෝධතාවයක් වගේ තමයි පේන්නේ මේ පින්තූරේ. A Buddhist monk is lying on the bed. බෞද්ධ භික්ෂුවක් ඇඳ මත වැතිරී සිටිනවා. lie කියන්නේ වැතිරෙනවා. A Buddhist monk is lying on the bed. බෞද්ධ භික්ෂුවක් ඇඳ මත හාන්සි වී සිටිනවා. Maybe he is fasting. ඔහු fasting කියලා කියන්නේ උපවාස කිරීම.
fasting උපවාස කිරීම, maybe he is fasting, ඇතැම් විට ඔහු උපවාස කරමින් සිටිනවා විය හැකි. They may be protesting against the government, ඔවුන් රජයට විරුද්ධව protest කියලා කියන්නේ විරෝධතාවය පළ කරමින් සිටිනවා වෙන්න ඉඩ තියෙනවා. They may be කියන්නේ වෙන්න ඉඩ තියෙනවා. They may be protesting against the government, රජයට විරුද්ධව විරෝධතාවය දක්වමින් ඉන්නවා වෙන්න පුළුවන්. Some people have come to visit the monk, සමහර මිනිස්සු ඇවිල්ලා ඉන්නවා මේ හාමුදුරුවන්ව භික්ෂුව බලන්නට, visit කරන්නට. Some people have come to visit the monk, හාමුදුරුවන්ව බලන්න ඇවිල්ලා ඉන්නවා. There may be some parliamentarians, ඔවුන් ඇතැම් විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වෙන්න පුළුවන්. There may be වෙන්න ඉඩ තියෙනවා. Some parliamentarians, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙන්න ඉඩ තියෙනවා. One person is taking video of the scene, එක පුද්ගලයෙක් මේ සිද්ධිය පිළිබඳ වීඩියෝ ගනිමින් සිටිනවා. Most of the people in the picture seem, පින්තූරේ ඉන්න බොහෝ මිනිස්සු වගේ පේනවා. මොන වගේද පේන්නේ? Seem to be discussing something, යම් දෙයක් සාකච්ඡා කරමින් සිටින බවක් පේනවා. Seem to be discussing something, යම් දෙයක් seem to be discussing something, යම් දෙයක් සාකච්ඡා කරමින් සිටිනවා පේනවා. Most of the people in the picture, පින්තූරේ ඉන්න බොහෝ අය seem to be discussing something, යම් දෙයක් සාකච්ඡා කරමින් ඉන්නවා පේනවා. Another Buddhist monk, තවත් බෞද්ධ භික්ෂුවක්, another Buddhist monk is also looking at the fasting monk, මේ උපවාස කරන හාමුදුරන් වහන්සේ දිහා බලමින් ඉන්නවා තවත් භික්ෂුවක්. Another Buddhist monk is also looking at the fasting monk. fasting කියන්නේ උපවාස කරනවා. මේ පින්තූරය දෙස බලා ඔබට තවදුරටත් වාක්‍ය නිර්මාණය කළ හැකි. ඊට අමතරව මෙබඳු විවිධ ක්‍රියාකාරීත්වයන් තියෙන පින්තූර ඔබ සොයාගෙන ඔබගේ කණ්ඩායමේ පිරිසට විස්තර කරන්නට උත්සාහ කරන්න මේ මම උගන්වන වාක්‍ය රටා අනුසාරයෙන්. තවත් පින්තූරයක් මම ඔබ වෙත පැහැදිලි කිරීමට සූදානම්. Look at this picture. There are 6 people in the picture. පින්තූරේ මිනිසුන් 6 දෙනෙකු සිටිනවා. There are 6 people in the picture. පින්තූරේ මිනිසුන් 6 දෙනෙකු සිටිනවා. 4 of them are ladies. ඔවුන්ගෙන් 4 දෙනෙකු කාන්තාවන්. 4 of them, ඔවුන්ගෙන් 4 දෙනෙකු. They are having a discussion about something important. ඔවුන් වැදගත් යම් දෙයක් පිළිබඳ සාකච්ඡා කරමින් සිටිනවා. They are having a discussion, ඔවුන් සාකච්ඡාවක් ගනිමින් සිටිනවා about something important, වැදගත් දෙයක් ගැන. Their facial expressions are serious. ඔවුන්ගේ මුහුණේ ඉරියව්, facial expressions, ඔවුන්ගේ මුහුණේ ඉරියව් බරපතල තත්වයක තිබෙනවා නැත්නම් වගකීතු තත්වයක තියෙනවා. Their facial expressions, ඔවුන්ගේ මුහුණේ ඉරියව් are serious, බරපතල හැඟීම් තමයි මුහුණේ තිබෙන්නේ. One lady is advising others, එක කාන්තාවක් අන් අයට උපදෙස් දෙමින් සිටිනවා. One lady is advising the others, අන් අයට උපදෙස් දෙමින් සිටිනවා. All of them are wearing office wears. හැමෝම ඇඳ පැළඳගෙන ඉන්නේ කාර්යාල ඇඳුම්, එහෙම නැත්නම් නිල ඇඳුම්, එහෙම නැත්නම් කාර්යාලයකට ගැලපෙන ඇඳුම්. All of them are wearing office wears. කාර්යාලයකට ගැලපෙන ඇඳුම් තමයි ඇඳගෙන ඉන්නේ. Maybe ඇතැම් විට this is an office, මේක රාජකාරී කාර්යාලයක්. They are on duty, ඔවුන් රාජකාරිවලයි සිටින්නේ. They are on duty, ඔවුන් රාජකාරිවලයි සිටින්නේ. They are on duty, ඔවුන් රාජකාරිවලයි. අවසාන වතාවට මම තවත් පින්තූරයක් ගන්නවා ඔබට උදව්වක් ලෙස. ඔබ මෙලෙස පත්තර පොත්පත් වලින් ඉන්ටර්නෙට් එකෙන් නොයෙකුත් පින්තූර ලබා ගනිමින් ඔබගේ කණ්ඩායමේ සමාජිකයන්ට මෙය විස්තර කරන්නට උත්සාහ කරන්න. This picture shows how Sri Lankans are suffering due to this economic crisis. අද කාලීන පින්තූරයක්. This picture shows, පෙන්නනවා how Sri Lankans, කොහොමද ශ්‍රී ලාංකිකයන් are suffering, දුක් විඳින්නේ due to this economic crisis, මේ ආර්ථික අර්බුදය නිසා. due to නිසා, this economic crisis, මේ ආර්ථික අර්බුදය නිසා මිනිසුන් දුක් විඳින ආකාරය මෙන් පින්තූරේ පෙන්නනවා. There are lots of people, බොහෝ මිනිසුන් සිටිනවා with their gas cylinders, ඔවුන්ගේ gas cylinder සමග. There are lots of people with their gas cylinder තබාගෙන ඉන්නවා. probably ඇතැම් විට waiting for gas එනකම් බලන් ඉන්නවා. All of them are ordinary people. මේ සියලු දෙනා සාමාන්‍ය මිනිස්සු. All of them are ordinary people. Maybe they have blocked the road, protest against the authorities. Maybe ඇතැම් විට වෙන්න පුළුවන්,
they have blocked the road. පාර බ්ලොක් කරලා වෙන්න පුළුවන්. protest against the authorities. බලධාරීන්ට විරුද්ධව විරෝධතාවය පළ කරන්න. to protest against the authorities. බලධාරීන්ට එරෙහිව විරෝධතාවය පළ කරන්නට පාර බ්ලොක් කරලා වෙන්නත් පුළුවන්. 4 men and a woman are sitting on their gas cylinders. පිරිමි 4 දෙනෙකු සහ කාන්තාවක් වාඩි වී සිටිනවා ඔවුන්ගේ gas cylinder මත. 4 men and a woman මිනිසුන් 4 දෙනෙකු සහ කාන්තාවක් are sitting වාඩි වී සිටිනවා on their gas cylinders ඔවුන්ගේ gas cylinder මත. the 4 men are wearing shorts. මේ පිරිමි 4 දෙනා ඇඳගෙන ඉන්නේ shorts එහෙම නැත්නම් කොට කලිසම් and t-shirts කොට කලිසම් තා t-shirt ඇඳගෙන ඉන්නවා. while the other lady is wearing her traditional dress. ඇයගේ සාම්ප්‍රදායික ඇඳුමක් ඇඳගෙන ඉන්න අතරතුර මේ පිරිමි 4 දෙනා shorts සහ t-shirts ඇඳගෙන ඉන්නවා. මම සීමා සහිත වාක්‍ය ප්‍රමාණයක් ගැන කිව්වේ මේකේ සිටින අය තිබෙන දේවල් මෙම අවස්ථාව කුමන අවස්ථාවක්ද ආදී වශයෙන් නොයෙකුත් විස්තර පුළුවන් තරම් බලලා පින්තූරය ගැන ප්‍රකාශ කිරීමට උත්සාහ කිරීම තුළ ඔබගේ මුවට ඉංග්‍රීසි වචන පැමිණෙමින් ඔබගේ කටින් හොඳ වාක්‍ය රටාව පුහුණුවන්නට බය නැති කර ගැනීමට මෙය ඊටාම පිටුවහලක් වන ඇක්ටිවිටි එකක්. ඒ අනුව තමන්ගේ කණ්ඩායම තුළ එකතු වෙලා නිතර හමු වෙමින් මෙබඳු ක්‍රියාකාරීත්වයන්ගේ නිරත වන්න මාස කිහිපකින් ඔබ හොඳ ඉංග්‍රීසි කතා කරන්නෙකු බවට පත්වනවා නොඅනුමානයි. අපි උත්සාහ කළේ ඔබගේ මිතුරන් සමග එකතුව පින්තූරයක් පැහැදිලි කිරීම විස්තර කිරීම නැත්නම් picture description කියන මේ සුප්‍රසිද්ධ ඉංග්‍රීසි කතා කරවන ක්‍රියාවලියේ ඔබ නිරත කරන්නට. නොයෙකුත් පින්තූර සොයා ගනිමින් ඔබගේ මිත්‍රාට එය විස්තර කරන්න පැහැදිලි කරන්න උත්සාහ කරන්න. ඒ තුළ ඔබගේ ඉංග්‍රීසි කතාව නිරන්තරයෙන් වර්ධනය කර ගැනීමට හැකියාව ලැබෙනවා.